ආයුබෝවන් හැම දිනාටම ඉතින් අදත් අරන් ආවා ලොග් එකක් රුමේනියාවේ ඉන්න අයට සහ එන්න අයට වැදගත් වෙන ලොග් එකක්. ඉතින් අද කතා කරන්න යන්නේ ෆැමිලි ඩොක්ටර් ගැන. ගොඩක් අලුතෙන් එන අය සහ අලුතෙන් මේ අපේ ඇවිල්ලා ඉන්න අය සමහර අය දන්නේ නැහැ ෆැමිලි ඩොක්ටර් ගෙන් තියෙන අපිට තියෙන වාසි. ඉතින් මගේ අත්දැකීම් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් අද මම කතා කරන්නේ ෆැමිලි ඩොක්ටර් ගෙන් තියෙන වාසි අපිට ෆැමිලි ඩොක්ටර් ගෙන් මොකද්ද ඇති ප්‍රයෝජනෙ කියලා. ඉතින් පළවෙනියට කතා කරන්න ඕනේ අපි ලංකාවේ ඉඳන් මෙහෙට ආවට පස්සේ අපි කැස්සක් හැම්බිලිසාවක් වගේ හැදුනට පස්සේ අපි ඉස්සෙල්ලාම ගිහලා ෆාමසියෙන් බෙහෙතක් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් පොඩි ගානකට අපිට දෙනවා 23ක් 25ක් ඒ වගේ යනකොට අපිට ගන්න පුළුවන් පොඩි මුදලක් දීලා බෙහෙත් ටිකක්. ඉතින් ඒකටත් අපිට අඩු වෙන්නේ නැතුව යනවා නම් අපිට හිතුව අපි උදාහරණයක් ගමු අපිට කැස්සක් හැදෙනවා. එතකොට මේ කැස්සට අපිට බෙහෙතක් ගන්න වෙනවා දිගටම කහිනකොට. ඒත් අපිට තියෙනවා උර්ජන් කියලා එකක්. ඉස්පිරිතාලේ උර්ජන් කියන හදිසි අනුතුරු ඒකකය. ඉතින් ඒකට ගියාට පස්සේ අපිට නිකන් බෙහෙත් දෙන්නේ නැහැ. අපිට එතන චෙක් කරනවා, ලේ චෙක් කරලා ඔක්කොම කරලා අපේ ලෙඩේ බලලා ඊට පස්සේ ඒගොල්ලොන් අපිට රිසිට් එකක් දෙනවා. ෆාමසියෙන් තමයි අපි බෙහෙත් ටික ගන්න ඕනේ. ඉතින් ඒ ෆාමසියෙන් ගන්නකොට අපිට ලොකු මුදලක් වැය වෙනවා. සාමාන්‍යයෙන් 150ක් 100ක් වගේ අතර මුදලක් වැය වෙනවා. ඕ වගේ ලෙඩක් හැදිලා අපි ගිහිල්ලා බෙහෙත් ටික ගන්නකොට. ඉතින් අපි මේ බෙහෙත් ටික ගන්න අපිට ටිකක් ක්‍රමයක් තියෙනවා ෆැමිලි ඩොක්ටර්ගෙන්. ඉතින් ෆැමිලි ඩොක්ටර්ගෙන් ඒ ක්‍රමේ තමයි අපි ඉස්සෙල්ලාම මේ වගේ දෙයක් හැදුනට පස්සේ ෆැමිලි ඩොක්ටර් ගාවට ගිහිල්ලා ෆැමිලි ඩොක්ටර්ට කියනවා මේ වගේ තියෙනවා කියලා. එයා ලියලා දෙනවා රිසිට් එකක්. එතකොට එයා මගේ ළඟ ඒක ඇත්තටම දැන් නැහැ පෙන්නන්න. මෙන්න මේ වගේ A4 කොලයක් නමලා මේ බෙහෙත් ටික ලියලා මෙතන QR කෝඩ් එකක් දාලා මේ වගේ A4 කොලයක් දෙනවා. දෙපැත්තෙම එකම දේ ලියලා මේක ෆාමසියට බාර දුන්නාට පස්සේ අපිට එයා ෆාමසියෙන් ගන්නේ අඩුම අපි හිතමු 150ක් විතර යන මුදලකට අපිට ගන්නේ ලේ 6යි ලේ 10යි ඔය වගේ මුදලක්. නැත්තම් ඒත් ගන්නෙ නැහැ. සමහර එකට ගන්නෙම නැහැ. ඉතින් ඒ වගේ අපිට මාසෙකට සැරයක් තමයි ඒක නිකුත් කරන්නේ ෆැමිලි ඩොක්ටර්. ඉතින් ඒ වගේ වාසියක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට දැන් මේ දවස්වල ලෙඩ වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ ඒ ක්‍රමය පාවිච්චි කරන්න අපිට ලෙඩ වුණාම. ඉතින් තව එකක් ඊට පස්සේ තව වාසියක් තියෙනවා. අපි හිතමු අපිට තියෙනවා මොකක් හරි අපි හිතමු දැන් අපි ප්‍රෙග්නන්ට් කාලේ ගමු. ප්‍රෙග්නන්ට් කාලේ ඇනලිසිස් කියන්නේ විශ්ලේෂණ. ඒ කියන්නේ මුත්‍රා ලේ හැමදේම චෙක් කරන එක තමයි ඇනලිසිස් විශ්ලේෂණ කියලා කියන්නේ. එතකොට ඒක චෙක් කරගන්න අපිට දෙනවා ෆැමිලි ඩොක්ටර් ලියලා මෙන්න මේ වගේ කොලයක්. මේ වගේ කොලයක් ලියලා දෙනවා අපේ අපි හිතමු ජින්කොලොජියා කියන්නේ ප්‍රෙග්නන්ට් කාලේ අපිව චෙක් කරන ඩොක්ටර්ට. ඉතින් ඒ ඩොක්ටර් දෙනවා අපිට මේ වගේ කොලයක් ලියලා එක්ක ෆැමිලි ඩොක්ටර්ගෙන් අපි සීල් කරගෙන යන්න ඕනේ. අනිත් පැත්ත මම පෙන්නුවේ. ෆැමිලි ඩොක්ටර්ගෙන් අපි සීල් කරගෙන යන්න ඕනේ කොලේ. නැත්තම් ෆැමිලි ඩොක්ටර් අපිට ලියලා දෙන එක අපි මෙහෙන් සීල් කරගන්න ඕනේ. ඕ වගේ අපේ ජින්කොලොජියා ලියලා දෙනවා මෙතන විස්තර ටික. ඊට පස්සේ ෆැමිලි ඩොක්ටර් බලලා මේක සීල් කරලා දෙනවා. නැත්තම් ෆැමිලි ඩොක්ටර් ලියලා දෙන එක ජින්කොලොජියා තමයි මේව කරන්නේ. ඒකට ඒකටත් අපිට ගාණ අඩු වෙනවා. අපි හිතමුකෝ මේකට අපිට යනවා කියලා ලේ 800ක් 600ක් අතර ගාණක්. ඒකට අපිට මේකෙන් යන්නේ ලේ 150ක් විතර මුදලක් තමයි මේකට වැය වෙන්නේ මේ පරීක්ෂණ ටිකට. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ප්‍රයෝජන තියෙනවා. ඊට තව ප්‍රයෝජනයක් තියෙනවා. අපේ තියෙනවා පොලික්ලිනිකා කියලා රුමේනියාවේ තැනක්. ඉස්පිරිතාලේ වෙනම කෑල්ලක්. එතකොට ඒකේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු. ඒ කියන්නේ අපිට සීනි සම්බන්ධ කෙනෙක්, හાર્ට් සම්බන්ධ කෙනෙක්, ස්ත්‍රී ගන්න කට්ටිය, කැඩුම් බිදුම් කට්ටිය වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා වගේ විශේෂණ වෛද්‍යවරු. ඉතින් ඒ කෙනෙක් ගාවට අපිට යන්න ඕනේ. අපිට තියෙනවා ගොඩක් කොයි හරි රිදුමක්. අපි කියමුකෝ අපේ මේ පිටිපස්ස මේ අපේ මේ පිට රිදෙන්න ගන්නවා. නැත්තම් අතක් රිදෙන්න ගන්නවා. ඕ වගේ අවස්ථාවක අපි ගිහිල්ලා එයාට කියනවා ෆැමිලි ඩොක්ටර් ගිහිල්ලා කියනවා අපිට මේ වගේ රිදුමක් තියෙනවා හොඳ වෙන්නෙම නැහැ කියලා. ෆැමිලි ඩොක්ටර් එක සැරයක් බෙහෙත් දීලා බලනවා. එක සැරයක් බෙහෙත් දීලා බලලා අඩු වුණේ නැත්තම් එයා අපිට ලියලා දෙනවා මේ කොලේමයි මේ කොලේම දෙනවා අපේ ලෙඩේ ලියලා කාටද අපි ට්‍රාන්ස්ෆර් වෙන්නේ කියලා ලියලා එයා ගාවට යන්න කියලා පොලික්ලිනික් එකකට යන්න කියලා මේ කොලේම දෙනවා. එතකොට අපිට එතනිනුත් ගාණක් අය කරනවා. මේ කොලේ අරන් ගියාම 7-5ක්වත් එතනින් ගන්නෙ නැහැ. එන්න ඔන්න වගේ වැදගත් වාසි 3ක් තියෙනවා. අනිත් එක එයා අපිට ෆැමිලි ඩොක්ටර් කියන කෙනා අපිට හඳුන්ලා දෙන්නේ වැඩපලෙන්. එතකොට අපේ ආයතනය හරහා අපි ෆැමිලි ඩොක්ටර්ව මේ සම්බන්ධ කර ගන්න ඕනේ. ෆැමිලි ඩොක්ටර් දැනගන්න ඕනේ කවුද කියලා. ඉතින් ඕගොල්ලෝ මෙහි ඉන්නවනම් රුමේනියාවේ ඕගොල්ලෝ දැනගන්න අපේ ෆැමිලි ඩොක්ටර් ගැන. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා ෆැමිලි ඩොක්ටර් ගැන දැනගන්න. තව මොන හරි ඕගොල්ලන්ට දැනගන්න දේවල් තියෙනවා නම්
මාත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. මම දන්නේ නැති දෙයක් තියෙනවා මටත් කියන්න පුළුවන්. ඉතින් ෂෙයා කරන්න මේ වීඩියෝ එක අනිත් අයටත් දැනගන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ෆැමිලි ඩොක්ටර් ගැන තව විස්තර තියෙනවා නම් ඇත්තටම මට මගෙන් අහගන්න කමෙන්ට් එකක් දාලා. ආයි මම කියනවා මේක ගොඩාක් වැදගත් අපිට මාර බෙනිෆිට් එකක් මේ ෆැමිලි ඩොක්ටර් කියන්නේ. මොකද අපේ බබා වුණත් දැන් සැරේ ලෙඩ වෙනකොට මේ දවස්වල අපි ගිහිල්ලා ෆැමිලි ඩොක්ටර්ගෙන් ගිහිල්ලා බෙහෙත අරගෙන ගත්තට පස්සේ එයා දෙනවා අපිට ඇන්ටිබයොටික් වලට තමයි මේ කොලේ දෙන්නේ අපිට. මේ අර මම කියපු මේ කොලේ මට ස්ක්‍රීන් එකේ දාන්නම් මට එකක් හම්බුනොත්. මොකද අපි මේක ෆාමසියට බාර දෙන නිසා අපිට නැවත මේක ගන්න බෑ. ඒකයි මේක අපේ ගාව නැත්තේ. ඉතින් මට හම්බුනොත් මං ස්ක්‍රීන් එකේ දාන්නම් මේ කොලේ. ඉතින් අපේ මේ ඒ වගේ වුණාම අපිට ගොඩක් සල්ලි ඉතුරු වෙනවා. අපි මේ බෙහෙත් ගන්නකොට. ඉතින් ඇන්ටිබයොටික් වලට තමයි මේ කොලේ නිකුත් කරන්නේ. අනිත් ඒවට රිසිට් එකක් විතරයි දෙන්නේ. ඒවා වැඩි ගණන් නැති නිසා. පාමසියෙන් උනත් අපිට ගන්න පුළුවන් පොඩි ලෙඩකට. ඒ වගේම පාමසියේ තියෙනවා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන බෙහෙත් ටිකක්. ඒවා අපි මේ වෙනකන් අපි දැන් අවුරුදු 6කට 7කට කිට්ටුයි දැන් ඇවිල්ලා. ඉතින් ඒ අතර අපි පාවිච්චි කරපු බෙහෙත් ටිකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගන්න බෙහෙත්. ඉතින් අපි ඔයාලත් එක්ක ඒ බෙහෙත් ගැනත් මම කතා කරන්නම්. අපි මොනවද මේ ලෙඩ වලට පාවිච්චි කරේ බෙහෙත් කියලා. ඔයාලත් ඒවා පාවිච්චි කරලා තියෙනවද? ඕගොල්ලන්ට අඩුවනේ මොන බෙහෙතින්ද කියලා අපි කතා කරමු. ඉතින් අපි මේ දේවල් කතා කරගන්න එක හොඳයි. මොකද අපි දන්න දේවල් අපි කතා කරගමු. ඉතින් එහෙනම් අදට මම සමුගන්නවා තවත් vlog එකකින්. මම නැවත හමු වෙන්නම්. අනිත් තවත් වැදගත් කාරණාවක් මට අමතක වුණා. ඔයගොල්ලෝ වීසා ගහනකොට අපේ වීසා එක ගහනකොට අපි අපේ ෆැමිලි ඩොක්ටර්ගෙන් තමයි ගන්න ඕනේ වෛද්‍ය වාර්තාවක්. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝම අරන් යනවා ෆැමිලි ඩොක්ටර් ගාවට වෛද්‍ය වාර්තාව ගන්න. එතකොට හරි ඕගොල්ලෝ හඳුනගන්න ඒ ෆැමිලි ඩොක්ටර් කියන්නේ කවුද කියන එක. එතකොට වැඩපලෙන් කාට ආයතනයේ ආයිතිකාරයාට කිව්වහම පස්සේ මේ ෆැමිලි ඩොක්ටර්ව හඳුන්වලා දෙන්න කියලා එයා වුණත් හඳුන්වලා දෙනවා. ඉතින් හැමදේටම වගේ ඕන වෙනවා මේ ෆැමිලි ඩොක්ටර්. ඉතින් ඒ නිසා ෆැමිලි ඩොක්ටර්ව හඳුනගෙන ඉන්න. ඒ වගේම මගේ වීඩියෝ එකත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඊළඟ ලොග් එකෙන් මම හමු වෙනකන් මගේ මේ travel with මාර්ගා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් සුබ දවසක් හැමෝටම. බුදු සරණයි.